කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද ඉස්කෝලේ වීඩියෝස් වලින් පස්සේ මගේ පර්සනල් ව්ලොග් එකක් ගන්න හදන්නේ. ඉතින් මේක බලද්දිම ඔයාලට තේරෙනවා ඇති අද මම මොකද්ද කියන්න හදන වීඩියෝ එක කියලා. හැබැයි මතක් කරන්න ඕනි අපේ මේ ලස්සනම දවස නොවැම්බර් 27. හැබැයි රටක් විදිහට ගත්තොත් අපේ රටට ලොකු ව්‍යසනයක් වුණ දවසක්. ඒ වුණාට ඉතින් අපි මේක කලින් ඉඳන් ප්ලෑන් කරලා තිබුණානේ. ඒ නිසා ඉතින් අපිට එදා මේක කරන්නම වුණා. ඉතින් vlog එක පුරාවටම අපේ මේ ලස්සනම දවස ගෙවුනේ කොහොමද කියලා තමයි තියෙන්නේ. එකතු වෙලා ඉන්න මොකද උනේ කියලා අපි බලමු. ඔන්න ඉතින් අපි පාන්දර 3ට විතර ගියා සැලොන් එකට. මාව ඩ්‍රෙස් කරේ සැලොන් තුෂාරගේ අක්කි. ඇත්තම කිව්වොත් මම මේ වෙනකන් ගිහලා තියෙන වෙඩින්ස් ඒ වගේ මේ වගේ ස්පෙෂල් ඩේස් වලට මම ඇත්තටම ඩ්‍රෙස් කරගන්නේ අක්කිට කියලා. මම දන්නේ මගේ ජීවිතේ මට ඕනි විදිහට මාව ඩ්‍රෙස් කරපු මට කියන්නේ ඩ්‍රෙසින් එකෙන් පස්සේ ඒක ගැන ආසාවක් ඇති වුණ එකම කෙනා තමයි අක්කි. මුලින්ම කිව්වොත් එහෙම මගේ මේ ඇඳුම හැදුවේ හැමදේම කරෙත් අක්කිම තමයි. ඉතින් මම ඉස්සරහට යාගේ ඩීටේල්ස් මේකේ දාන්න. ඔයාලටත් ඕන නම් ඔයගොල්ලෝ නාවල පිටියාවට ඉන්නවන ඔයගොල්ලන්ට ඕනි විදිහට ලස්සනට ඔයගොල්ලන්ගේ දවස ලස්සන කරගන්න ඕනේ නම් එතකොට ඔයාලටත් පුළුවන් අක්කිව සම්බන්ධ කරගන්න.
ඔන්න බලන්නකො දැන් ඉන්නේ කවුද කියලා. මම විතරක් නෙවෙයි ඇත්තටම එදා අයියා ඩ්‍රෙස් කරෙත් සලම් තුෂාරයි කියම තමයි. අයියාගේ ඇඳුම අඳලා චුටි මේකප් එකක් දාලා එයාගේ කොන්න හැදුවෙත් අපේ තුෂාරක්ගේ අයියා. ඉතින් ඇත්තටම දෙන්නටම ගොඩාක් තැන්ක්ස් කියලා කියනවා. අපේ ලස්සනම දවස ගොඩාක් ලස්සන කරගන්න ඔය දෙන්න ඇත්තටම අක්කී අයියා අපිට ගොඩක් උදව් කරා. ඇත්තටම ඒකට thank you so much. ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා ඊළඟට අපේ හොටෙල් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම ඇත්තටම මේ වීඩියෝස් වල ගොඩක් hina වෙලා හිටියට ඇත්තටම ගොඩක් දුකෙන් හිටියේ. මොකද අපි අපේ එන්ගේජ්මන්ට් එක ප්ලෑන් කරලා තිබුණේ අවුට්ඩෝර් ගන්න. ඒත් 27 වෙනිදා දවස වලට මතකයි නම් එදා එළියට බහිනවා කියලා අපිට හිතන්නවත් බැරි දවසක්. ඒ නිසා අපේ ප්ලෑන්ස් ඔක්කොම අපිට වෙනස් කරන්න වුණා. අපි හිතපු විදිහට අපි ආස කරපු විදිහට ඇත්තටම අපිට ඒක කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් අපිට පුළුවන් උපරිමේ අපි ඒක කරගත්ත කියලා අපි ඉතින් හිතනවා. ඔන්න ඊට පස්සේ අපි ආව අපේ ලොකේෂන් එකට. ලොකේෂන් එක තමයි ඔක්වින් රිසෝට්. ඔයාලා මේ හොටෙල් එක ගැන දන්නවත් ඇති. ඔයාලා දන්නවනේ ගල්පොත්ත ගාව තියෙන ලස්සන හොටෙල් එකක්. ඉතින් අපි ෆොටෝ ෂූට් එක කරන්න උදේම ආවට එදා එතන ටිකක් කාර්යබහුල දවසක්. මොකද වැස්සත් එක්ක තව කපල්ස් ගොඩක් ඇවිල්ලා හිටියා එතන ෆොටෝස් ගහන්න. මොකද හොටෙල් එකේම හෝල් දෙකේම වෙඩින් දෙකක් තිබ්බා. අපේ එක අවුට්ඩෝර් තමයි අපි ප්ලෑන් කරලා තිබුණේ. ඊට අමතරව ඔය වෙන තැනක වෙඩින්ස් තිබ්බත් ෆොටෝස් ගහන්න එනවා. එහෙම කපල්ස් ඇවිල්ලා හිටියා. ඒ හින්දා ඉතින් අපි චුට්ටක් පැත්තකට වෙලා ඉඳගෙන හිටියා. අපිටත් ෆොටෝස් ගහන්න තැනක් හදාගන්න පුළුවන් වෙනකම්. මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර්. මෙයා ඇවිල්ලා ඉමන්ත චමෝද්‍ය ෆොටෝග්‍රැෆි Facebook එකේ ගිහලා බැලුවොත් ඔයාලට එයාගේ වැඩ ගැන බලන්න පුළුවන්. එයාගේ contact number එකත් අපි මෙතනින් දාන්නම්. ඇත්තටම එදා ගොඩක් වැස්ස දවසක් අපි හිතුවේ ඇත්තටම අපිට ෆොටෝස් ගහ ගන්නවත් බැරි වෙයි කියලා. ඒ වුණාට ඉමන්ත අයියා පුළුවන් උපරිමයෙන් එයාගේ
කාර්යය එහෙමත් නැත්නම් අපිට ලස්සනට අපේ දවස කැප්චර් කරලා දුන්නා කිව්වොත් හරි. ඇත්තටම ලස්සන ෆොටෝස් ගොඩක් ගහලා දුන්නා. ඇත්තටම අයියාටත් ගොඩක් thank you අපේ ලස්සනම දවසේ ලස්සන මතක සටහන් ටිකක් අපිට එකතු කරලා දුන්නට. ඒත් එක්කම කියන්න ඕනේ මගේ යාළුවෝ දෙන්න වරුණී අප්සරා thank you so much මම දන්නවා ඔයාලා දෙන්න මේ වීඩියෝ එක බලනවා කියලා. ඊට පස්සේ කියයි උදව් කරා මෙච්චර කිව්වේ නෑ කියලා. ඇත්තටම thank you so much ඔය දෙන්නට. එදා උදේ ඉඳන් ඇවිල්ලා මහන්සියලා මාත් එක්ක ඉඳලා ෆොටෝ ෂූට් එක කරගන්න උදව් කරාට. මම කලින් කිව්වා වගේ ඉතින් අපිට මේක අවුට්ඩෝර් කරගන්න බැරි වුණානේ. ඒ නිසා අපි කලින් දවසේ හවස ගිහිල්ලා ආය ලොකේෂන් හොටෙල් එකේ තියෙන ලොකේෂන් බලලා අපි ගල්පොත්ත ළඟම තියෙන මේ සමර් හට් එක තෝරගත්තා. අපේ සයින් කරන්න කේක් එක කපන්න රින් එක මාරු කරන්න වගේ දේවල් වලට. ඉතින් අපි හිතුවටත් වැඩිය මෙතන ලස්සනට ඩෙකෝ කරලා දුන්නේ අපේ තේජස් ශ්‍රී. මම ඒගොල්ලෝගේ contact number එකකුත් මෙතනින් දාන්නම්. ඇත්තම කියනවා නම් අපි අවුට්ඩෝර් කරන්න හිටිය විදිහටම ඒ ටික අපිට ඇතුලේ ඒගොල්ලෝ ලස්සනට කරලා දුන්නා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩක් thank you අපේ ලස්සන දවස තව තවත් ලස්සන කරගන්න උදව් කරාට. ඒ විදිහට අපේ සයින් කරන වැඩ කටයුතු ටික ඉවරුණාට පස්සේ ඊළඟට අපිට තිබුණේ අපේ රින් එක මාරු කරන්න. ඉතින් මේ රින් එක අපි ගෙනියන්න ලස්සන රින් හෝල්ඩර් එකක් හදාගත්තා. අපිට මේ රින් හෝල්ඩර් එක හදලා දුන්නේ හෂි ක්‍රියේෂන්. අපි යාගේ contact number එකක් දාන්න. ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ලස්සනම දවසට ලස්සන රින් හෝල්ඩර් එකක් හදාගන්න ඕන නම් යාව contact කරගන්න පුළුවන්.
මං අපේ රින් හෝල්ඩ් එකේ ෆොටෝ එකකුත් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වීඩියෝ එකේ මේ චුටි බබා තියාගෙන ඉන්නේ අන්නේ ලස්සන රින් හෝල්ඩ් එක. මේක චුට්ටක් පැහැදිලි මදි නිසා මම වෙනමම ෆොටෝ එකක් ඇඩ් කරන්න. ඔයාලටත් පුළුවන් ඒ විදිහට එකක් එතකොට හදාගන්න. ඒ වගේම අපි අපේ මුදු හදාගත්තේ මුදු කරුපන් චෙට්ටියාර්. ඇත්තටම ලස්සනට අපිට ඕනි විදිහට ඒගොල්ලෝ එක කස්ටමයිස් කරලා හදලා දුන්නා. ඇත්තටම හෂේ ක්‍රියේෂන් අංගිවාටත් ගොඩක් thank you ලස්සන රින් හෝල්ඩ් එකක් හදලා දුන්නට. ඒ වගේම මුදු කරුපන් චෙට්ටියාරගෙනුත් අපිට ඕන විදිහට ලස්සනට අපේ වැඩේ කරලා දුන්නා. හැමෝටම ගොඩක් thank you. ඔන්න ඊළඟට පහන් එහෙම පත්තු කරලා අපි මේ ලෑස්ති වෙන්නේ රසම රස කේක් එකක් කපන්න. ඇත්තටම මට මේ කේක් එක හදලා දුන්නේ අපේ තාරක්කි. මාරම රස කේක් එකක් ලස්සන වගේම තමයි රසම රසයි. මම අක්කිගේ කන්ටැක්ට් නම්බර් එකකුත් දාන්නම්. ඇත්තටම highly recommend කරන්න පුළුවන් තැනක් ඕගොල්ලන්ටත් කේක් එකක් එහෙම හදා ගන්න ඕන නම්. ඇත්තටම රසම රස කේක් එකක් ඔයාලටත් හදා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔකේ කප් කේක්ස් අනම නම් ඒ වගේ දේවලුත් හදනවා. මම කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. එතකොට ඔයාලට ඕන නම් අකිව කන්ටැක්ට් කරගන්න පුළුවන්.
පස්සේ අපි ගියේ අපේ තේමේසයට. ඉතින් කට්ටිය තේමේසේ තියෙන දේවල් කාලා බීලා ඒ දේවල් ඊට පස්සේ කළා. මේ ලෑස්ති වෙන ඉතින් අපි කාලා බීලා හැමදේම කරලා අපේ ෆන්ක්ෂන් එක ඉවර කරන්න. ඉතින් අපේ වැඩිහිටියෝ කතාවල් දෙකක් ඉදිරිපත් කරා. ඒ දේවල් වලින් පස්සේ ඉතින් අපි අපේ ෆන්ක්ෂන් එක මේ විදිහට ඉවර කරා. ඉතින් මේ කතාවලිනුත් පස්සේ අපි ඔන්න ගෙදර යන්න පිටත් වුණා. මම මේ වීඩියෝ එකේ මතක් කරපු අයට අමතරව අපි මේ වැඩේ සාර්ථක කරගන්න අපේ ගෙවල් වල අය අපේ ළඟ හිටිය යාළුවෝ හැමෝම අපිට ගොඩක් ඉතින් උදව් කරා. ඒ හැමෝටම ගොඩක් thank you. මේ වගේ කාලගුණික තත්ත්වයක් තියෙද්දී අපිට මේ වැඩේ මේ වගේ ලස්සනට සාර්ථක කරගන්න උදව් කරාට අපේ උත්සවයට සම්බන්ධ වුණ හැමෝටමත් ගොඩක් thank you. ඉතින් තව වීඩියෝ එකකින් එහෙනම් හම්බ වෙමු. එතකන් bye. කියන්න අමතකුණානේ මේ වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම ගත්තේ මගේ යාළුවා වරුණි. thank you.